නොනවරුණි මහත්තතුනි අද කතාව විංකල් බාස් දැන් විංකල් බාස්ලව දන්නවනි ගැන බයිසිකල් තිීන පුෂ්සයිකල් අනම්මනම් බයිසිකල් හදපු ඒ කට්ටියන දැන් ඉස්සර තරම් ගංවල බයිසිකලුත් නෑන මොට සයිකල් තම ගොඩත් තියෙන ඉතින් දැන් ත්‍රීවීල් තියනොමයද විංකල් බාස් කෙනෙ කිටිය මිනිියට දැ වැඩ එච්චර නෑ වනට විංකලේ තාම ඇරලා තිකක් අමුති දයිල්ලක නමුත් මිනිට ගොයි වෙලක් ගෙදත් වෙලායිනගේ ඇතුළම එතන ඉස්සරටම විං කලේ තියෙන තිං මේ එකෙක්ෙන එනවා බයිසිකල් තියෙන කට්ටිය හදා ගණ්ඩ එනවා ඔන්න දැන්ගෙනකොට ඔන්න කෙනෙක් ඇවිල්ල විංකල් බාස්ට වැඩක් ඇවිල්ල ත්‍රිංරිං ත්‍රිංරිං බසිනේ බසින වැඩට බත්කකාර ීටි බත්ක සමාවෙන්ද ඕනම මොකක් වෙලාදීන් වෙලා කියන්නේ දැම් ඊය ඉපරේට ඉන්න එක මොකක්ද කියලමට තාම හරියට තේරෙන්න ඊය පෙරේට ඉඳලා මේ පල්ලං ගොලම හයියෙන් යනකොට මේ බල්ලු අල්ලනවනි බල්ලු අල්ලනවනි ඒකනි වැඩි බල්ලෝ අල්ලන්න නැත්තන්න බයිති කලේ පස්සේ බල්ල අල්ල අල්ලන්ට පැවයිති කලේ පරින්ද හොඳම කීනවද වන්දන්න බල්ලු අල්ලන්ට පැමණුසිය නැත්තකවට බයිති කලේ පදින්නේ නැ මං කියන්න මේ බල්ලෝ බල්ලු බව්බව් ගාන බල්ලු ඉන්න උන් එනවන්න එක පාත්ත කදාගතු පිටගෙන මේක නික අමුත් සද්‍යයක් එනෝන සද්‍යාපුකම් බල්ලන පුරාගෙන පාරයන බල්ලොද ඔව් පාරයන බල්ලෝ එනවන ගල්ලහුරක් කර යන එක එක ගහන්න විකාර කියන්න නොනවරණි මහත්වරුණි අද කතාව විංකල් බාස් දැම් මේ විංකල් බාස් ටික අමුතු ඩයිල් එක මිනිට වැඩ ආවත් එකයි නටත් එක මොකද නෝන මෙහේ සෞදිය නොන සෞදිය සල්ලි ටික කෙවනවා මිනිියගේ හදාගෙන ඔය පොඩිපොඩි දේවල් ටිකක් කරගෙන ඉන්න දැන්කට විංකලෙන් එන ගාන එහෙම එච්චර නෑ නිකන් ඒ කියකර අවත් ඒකේ මරගෙන ඉන්න ටික මිනි ලෝඩ් වගේ ඉන්න නොනය සල්ලිය ඕන හින්ද ඔන්න දැන් තවත් එක්කෙනෙක් කාව බයිසිකල එකක් කරගෙනාව බස්නෑ බස්නේ එන්න එන්න බයිසිකොලේ පොඩ්ඩක් පෙන්න්න ගන්ද කියලා වෙන්නන්න පෙන්න්න මේක මේ දැන් හොඳට තිබ්බ වාට වෙලාදී බොඩ බ්‍රේක් කහනෝ හොරයිනේ බ්‍රේක් කහන්නේන කියල බැලුවේ නැද තිකත්ත තතවට කොල් අවුරුදු හතක් වෙනවා දැන් අරගෙන ඉති දැන්දක අහන්න බ්‍රේක් අහන්න කිය ගත්ත මුලම ටිකත් තරවට කොල් හදාගන්න තිබ්බන මොද අහන විදිහට කියනදී බ්‍රේක් අහන්න කිය නෑ මේක බ්‍රේක් එක මේ බ්‍රේක් වදින්න වදින්න අන්න ඒක වදින්න ගහනවද බ්‍රේක් හරියට ඔවු මේ ගහන මේ බේක් ගහනම අයියෙන් ගාන මේම කල ගහන ගැව්වට මොකද යකට කෑලට යකට කෑලන වදින්න බ්‍රේප්පල්ලු ගෙලන අවුදු හතකට බ්‍රේපල් දැම නැද්ද නෑනේ ඉතින් අහන්නකි නොනවරණි මහත්වරුණි අද කතාව විංකල් බාස් මේ විංකල් බාස් අමුතුම කොමිටල් ඩයිල් එකක් තිකක් අමුතු අඩිගනාහයට අන්නට පොඩි අමුතු විංකල් බාස් කෙන එකන අපි කතාවට ගත්ති ඔන්න දැන් විංකල් බාස්ට ඉන්නකොට එනවා මේ තව කෙන එනවන කවුදුවර එනවන එන්නතු වැඩක් නෑන කතාවක් නෑන හෙලෝ කොයි හෝද මේ බසින්නේ ද ඔය මේ පස්ස පොට මේ පොට මේ බලන්න පස්ස තුවල්ලා ඉරිලා කල්සම නෑන කල්සම ඉරලනේ මේ පස්සේ මේ රෝධී රෝධී උලම් මතිත බලන්දකෝ උලම් මදි දෙන්න හුලන් නෑන ඒක තමයිනේ උලන්ටයක් ගහමු ආගහමු ගහ ඒමකක්ද එහුලන් ගහන තුන්සරෙන් වදි නො නැතුව ඉතින් දිකරම ප්‍රෝධ පිරණකමන් ගාද ඇති දේතකොට ඇති හොඳ රුපියල් 10ක් දෙන්නු රුපියල් 10ක් රුපියල් කිය 10ක් 10ක් මං හුලන් නේතින් හුලන් තම ඇති මම ගෙනාවෙනන්න මම නේලාක ගෙනත් දෙන්නම් මේ නෙවෙලාක දෙන්න කියන්නේ හුලන් ගහවා සල්ලි දෙන්නට ඇදුවන්ට හදයි නෑ මංහිතේ සාමාන්‍ය මොකර හැදුවත් කියලා හුළංගහන නිකං කියල ම හිතුවේ ඒකයි හුලා නිකං හුලංගන්නකොයිද හැරියනේ හුලන් ඇරිය නොය ඇරි ඇති මගේ හුලන්න මං ඇරිය
එම කරන්ටව ම සල්ලි තියෙන වෙලා ගෙනද මංහිතුව නිකං හුලන් වදිනවා කියලා නිකං හුලන් වදින ඔතන වෙලට යන්න වෙලට ගිල්ල ඉන්ද එතකොට නිකං හුලන් වදිනවා. නොනාවරණී මහත්වරණී අද කතාව විංකල් බාස්. විංකල් බාස් දැන් ඔන්න එනවා විංකල් බාස් ඉන්න විංකල් බාස් ඉන්නකොට එක්කෙන කැවිල්ල ඉන්න විංකල් බාස් ගිල්ල කොහෙට ගමනක් ගිල්ල නවා එක්කන සයිකලේ රියාගෙන ඉන්න වසින්නේ කොයට ගියා කියල කිව්වා ඔව වංගයා කඩේට පොඩ්ඩ කටයට මොනවගේෙන්ටද මොනවගේට කටේ සීනිගෙන්දගේ සීනියෙන්දනේ අ මම මේ පොඩ්ඩක් මේ පෙන්නන්ද කියලා කාල ඇති සෙන්ඩ වෙලාවක් කම්බු නෑකයි මේ පොඩි බකලයක් තියෙනවනේ තියෙනවා තියෙනවනේ වහින්ඩ බල වජන බයි අපෝ ඔවුනි පොඩි බකල යන්නේ පොඩි නෑ එනතු බකල් එනටම බකල්ඩ මේ හදාගන්න පුළුවන් වෙයිද අදාගන්නක වාට වයස කියද්ද 37යි දැන්කොය හදන්ත දැන් පොඩි කාලි බන ෝක එකට තියල බැඳලා හෙම ඒවමය කොල් හදාගන්නට පුලුව දැන් ඉතින් කොය හදන්න දැන් ඉතින් ඔන්න ඉන්දව මොකක්ද කියන්නේ පොඩි කාල මොකක්ද එකට තියල බැඳල මොකද කිය කකුල් දෙකේ බකලනේ කකුල් දෙකේ බකල නිම යනේ මේ බයිචි කල රෝධ දෙකේ බකල මං කියන්න ඒක හරිගච්චෝ නොනෑවරණි මහත්වරුණි අද කතාව ඇවිල්ලා විංකල් බාස් විංකල් බාස්ගේ දයල් එක ගැන දැන් ඔබට යම්කිසි වැතීමක් ඇති ටික අමුතු දයල් එකක් ඉතින් බාසුන්හ මිනිිය විතරණය ගම ඉන්න විංකල් බාස් කෙනෙ ඉතින් ඩිමාන්ඩ් වැඩකාරය වුණා මිනිියනිකන් හරි ඉන්න ගැම්මෙන් ඉන්න දැන් ඔන්න තව එක් කෙනෙක් ඇවිල්ල ඉන්න බයිසිකල්ල එකක් තියාගෙන බසින්නේ බසින්න මෙතන මේ තේකක් බොනෝකිකුව හින්ද මං හිටිය මෙහටලා බීල ඉවර ඒ පහක් බොන අනිවන් දවසට වැඩිය බැ සීනිද නෑ සීනි දාන්නතුව බොන්න හොකමන්න ඒ තේ පහ බිව නැත්තම් මට ඒක වැඩ කරෙන්නේ ඒක තම මේක මේ බයිසිකල් එකේ අවුදු දෙක හමාරයි මේ තයර දෙක දැම්ම මේක දැන් මහ මේ අන්න වැඩට යන්ද කොම මේ බයිසිකල්ල කනීම දාන්න තයර් ගෙවෙනවනේ මේක මාර ප්‍රශ්නයන්නේ දැම් මම මේ බැලුවේ තැන් අවුදු දෙක හමාරයි මේ ටයර් දෙක දාල මේ දෙකම ගැවිලා කට්ටනෑ දෙකකුවත් මොකදයාගේ ප්‍රශ්නමකත් ඇයි මෙච්චද මෙහම ටයර් ගෙවෙන්න මොකක්ද මේක මේ කීලම දැනගන්දාට ටයර් ගෙවෙන ඇයි පේනවදාද පාර යන්න කවුද කිය ඔවු අපේ සුමන මාමනි සුමන මාමයන් අහන්ඩ කොන්්ඩ ගිය මොකද කියලා ඔයා නිකමට හන්ඩ අපෝබෑ එතකොට ඔය කොන්ඩ තත්වයමක කුණුවර්ප කියල බනිනවනේ ඒතික තම මටත් ඔයාට කියන්න තියන්නේ එකයිමං කිවේ ඇයි තයර්ග වෙන්නම කොද කියලා හන්ඩ බයිසි කල නොනාවරණි මහත්වරුණි අද කතාව ඇවිල්ලා ඔගොල්ල දන්නවා මේක ඇවිල්ල විංකල් බාස් ඒ කියන්නේ වැඩ වැඩි වුණා ගමේ මිනිියට විතරක් වුණාම තිීන් සමාර වෙලාවට තියෙන සමාර දේවල් යාට විතරයි යාට ඩිමාන්්ඩක වැඩියෙනකොට කාවත් ගණන් ගන්න ගංවල ඉස්සර සමාර කඩ තිබිල තියෙන උදේ පාන්තර කවරුවට අනිසක මිනිියකාව තිය මිනිට බදු දෙන්න එමිනි මුසලයි කියලා කව කවරුව සල්ලි තියෙන මිනිියක් කෙනකං ඉන්න ඒ වගේ අර ටිකක් ඩිමාන්්ඩක දාලා ඉන්න අමුත ඉන්න විංකල් බාස් කෙනෙත් තමයි ගමේ ඉන්න නිකං අර නිකම් බොල් පිළිමයක් වගේ මිනිහෙ දැන් ඔන්න තවත් සයිකලයක් අරගෙන අයියේ අයි බලන්දක මේක මේ මාර කේස් එකන මේ මොකක්ද මේ රිම් ඇද වෙලා ඔවු ඒක පෝකම්පි කැඩිලා ඔවුනේ ඒකන මාර වැඩෙන් මේක මෙච්චර පරගන්න වයිසිකල්ල එක අලු බයිති කලයන්න ඔවු ඔය හැප්පුනාද නෑන හැපුන්න මේක ඔය හැපෙන්ද මේක ඔවුන මේක මේ රිම්ම අදදාල මේකන්ද නේද කොහොමද මොකද වුණේ නැන වැටුණා වැටුන්නෑ මේකම වැටෙන් නෑන හොට කොයිවෙලට උනේ උනේ කියන්න හෙමයි මඟ අපේ ගෙදරට කදුල්ල තියෙන්නේ කඩුල්ල කොච්චරවත් අයින් කරලා මේ වජිකලේ ගෙට ගන්ඩ කරදරයිනේ දෙකම අයින් කල කරදර හින්දා මඟට උඩ කදුල්ල දැම හයිය ලීල්ල මේකක් මොකක්ද ලීයක් ලීයක් කිය හයිය පොල්ලත් දැම්ම දාලා ඒකටුටි ලෑල්ලත් දැම්ම
යාල කෙලීම ගෙදට දාන ඇරල ඇවිල්ල ලෑලුටින් කිල්ල කෙලිම දාන වත්තත පන්නනවා ඉතික ලේසින් තමමකදේ දවත් එක තුනක් කරාව මේක මේ මුණනානක දවත් එක තුනක් කරාව මේක මේ මුණනාද ඔව ආය මේ උඩතත්ව තිනන ගෙදර පැනල බලන්නවක හිල්ල බීමට මොකද වෙන්න කිය නොනවරදි මහත්තතුනි අද කතාව ඇවිල්ලා විංකල් බාස්ට එනුව මාර කේස් එන්න එයාසේති ඔන්න එක ඉන්න ගමේ වයසක මනසේ ටික වයසයි එයාගේ පුත්තු ඉන්න රට ගිල්ල දැන් ඔන්න පුත්තු එවලා පුත්තුන්ගේ ළමයින්ට කියල බයිසි කල්ල එක ඉතින් විංකල් බාස් ගාව තරංආාව මල්ලියයි වසිනෑ මල්ලියයි දෙනි අයිය බලාංකු බම් මේ අපේ කොල්ල පිටරට ඉන්න අර දුබයින්න දුබයින්න පුතා එවල සයිකල් එකක් පොදිය උන්ට පදින්දේ කිය පොඩිකිවට උන් ලොකුයි දන්නේ උට දැන්ර මෙ කොරනවා හොන ජේස්තනේ දේස්තනේ ඔවු ජේස්ත වූ මේක මෙන්න මේ බලාප මේ හැඩල්ලක නැවේනකොට මේක මොකරු වැදිලද කොයිදවා මේක මේ දෑකැත්තවාගේ වක් ගැහිලනේ ඔවුන මේක දෑකැසි දෙකවා ගාන තැබයි වක් ගැහිල දෙකම එක විදිට මේ ඒ ළඟට මේ රෝධ දෙකට වෙලා තින්ද බලාංකොබ මේක මේ අපපතිතු දෙකවා හීනි වෙලානේ බා මොකද දැන් කොරන්න කිය මේක මෙන්න මේක රෝධ දෙකක් කලුතෙන් දාලා මේක හැඳල්ල එකක් දාලා දීපම් මේක නැවේ එනකොට මොකකර වැදිලා වෙන්නේ එනකොට වැදිලාද මොකකාර වැදුනට ඔලුව උළුවත්සිවත් එනකොට නෑනු බගයි යකෝ මේක ශ්‍රේසිම් බයිසි කල යන්නේ FM Devana 92.2 and 92.4 FM, Sri Lanka's #1 radio station. ආදරය නිසයි අහන්නේ.